ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ දිනවල ඕස්ට්‍රේලියාවට දරුණු සුළුකුණාටු තත්ත්වයක් බලපෑ බව. ඉතින් අද දැනුම් පොඩි මේ වීඩියෝව ගෙනාවේ ඒ සුළුකුණාටුවේ මේ වෙනකොට තත්ත්වය මොන වගේද කියන දේ ඔයාලට කියන්නයි. ඔයා තාමත් දැනුම් පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙමු. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයන්ට දැඩි බලපෑම් එල්ල කළ ඇල්ෆ්‍රඩ් සුළුකුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට පහව යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇල්ෆ්‍රඩ් සුළුකුණාටුවේ ප්‍රබලත්වය පළමුවන කාණ්ඩය දක්වා අඩුවී තිබෙන අතර තවදුරටත් තද වැසි අපේක්ෂා කරන බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. ගිනි කොළදික ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රදේශවලට මේ වන විට ගං වතුර තර්ජනයද මතුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. බ්‍රිස්බේන් ඇතුළු ක්වීන්ස්ලන්ඩ්හි නගර 9කට ගං වතුරේ බලපෑම් එල්ල වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර 11කටද ගං වතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට පුද්ගලයන් ලක්ෂ 3කට අධික පිරිසකට විදුලි බලය අහිමි වී තිබෙන බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඉවත්වීමේ නියෝග ඉවත් කිරීමෙන් පසු ලිස්මෝර් පදිංචිකරුවන් තම නිවෙස් වෙත ආපසු යැවීම සිදු කරන බව එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මේත් සමගම මේ නිවර්තන කලාපයේ සුළුකුණාටුව වන ඇල්ෆ්‍රඩ් හේතුවෙන් ඇති වූ දැවැන්ත රළ පහරවල් සහ සැලකිය යුතු කුණාටු රළ පහරක් මධ්‍යයේ නිව් සවුත් වේල්ස්හි වෙරළට තල්මසුන්ගේ මලකණන් පවා ගොඩගසා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මේ කාලගුණික තත්ත්වය ඉක්මනින්ම පහව යන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තවත් දවසක වීඩියෝවකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.